කැනඩාවේ ටොරොන්ටෝවල පැවති සඳකොමලි සංගීත ප්‍රසංගයට අපි ගියා. මේ සංගීත ප්‍රසංගය අපිට විශේෂයි. ඒ මොකද අපේ හදවත්වල රන්නකුඩම් ලියවුණ, නිතර අපේ ගෙදර ඇසෙන, නිතර YouTube නාලිකාවේ දකින ගායක ගායිකා පෙළක් තමයි ඒ සංගීත ප්‍රසංගයේ රසවත් කෙරුවේ. සින්දු විතරක් නෙවෙයි. ඒ සින්දු රසවත් කරන්න කැනඩාවේ වාසය කරන බෙරවාදකයෝ, නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් දෙකතු වෙලා හිටියා. ඒ සංගීත ප්‍රසංගිලිදී මගේ බිරිඳගෙයි අවුරුදු 25කට පෙර මංගල උත්සවයේ සංගීතයෙන් රසවත් කළ රොමේෂ්, ලක්ෂාන් සහෝදර ගායකයින් දෙදෙනා අවුරුදු 15කට පසුව නැවතත් එකතු වෙලා අතිවිශිෂ්ට සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක අපිට ඉදිරිපත් කෙරුවා. ඒ අතරේ හරි පුදුම සිදුවීමකුත් වුණා. මම ඊටමත් ආසා කරන, ඒ වගේම මම නිතර ගායනා කරන දිල්හානී දුවනී ගීතය ආදිත්‍ය දුවගේ කටහඬින් මට අහන්න ලැබුණා. ඒ සින්දුවේ මට තියෙන වටිනාකම, ආදරය සහ සෙනෙහස ආදිත්‍ය දුව ඊටමත් ආදරණීය විදිහට, හදවතට දැනෙන විදිහට හරිම ලස්සනට ගායනා කෙරුවා. මම හරිම වාසනාවන්තයි මේ මොහොත විඳින්න කියන සිතුවිල්ල මගේ හිතට ගලාගෙන ආවා. ලංකාවේ සිට කැනඩාව දක්වා ඊටමත් දුරකතරක් ගෙවාගෙන ප්‍රේක්ෂක අපි වෙනුවෙන් ආපු සියලු ගායක ගායිකාවන්ට එංගලන්තයේ අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. අපි නැවතත් ලොවේ කොතලකදී හෝ හමු වෙමු.